තාත්තා මේ සතුස් කෙනෙක් කොහමද ඉන්නේ කියන්නේ? ගමන් ගිහින් බා. නෑ බාධා දෙනවා. අර පවුනේ සතුස් කෙනෙක් කොහොමද මෙතන? Badi pa madama ganun therenne ඔයාලා තේරෙන්නේ නැති මේක නේ කියලා කියන එක නේද? ඒක හදන්න කියලා. සඳරනුගේ අම්මේ සඳරනුගේ අම්මේ මේ සරලා නේ නිඳ ගන්න. ඉතින් අපි ආවේ සතරේනොත් ට්‍රිප් එක යනවා නේද අම්මේ? පොඩි අපේ පොඩි දුවක් යනවා කිව්වා. ඊයත් යනවා කිව්වද? ඔව්. නාමක මේ දෙන්නේ කිනවද මම? දෙන්නෙක් ඉන්නවාස. එතකොට දෙන්නම කිව්වා. අපේ සඳරේන් යනවා. සතරේන වෙනම ලියාගන්න උසර. මම මුල කරුත් නම කිව්වා. ඔය ආදී සතරේන නේද අම්මේ? සතරේන ගනම? එම්එම් සඳරේ. එම්එම් සතරේන. මට මතක එහෙම ආදී. එම්එම් සඳරේ. එතකොට තාපලම එක්කනවද? සතරේන ගියාම ඇති අම්මේ. රිත්ති කෙනා ඔන්න එයා තාම පොඩිනේ. ඒ මොකද සර්? එයා තාම පොඩිනේ අම්මේ. ආම්මේ සර්ලා නේ. මම තේ එකක් හදාගෙන එන්න. මම යන්න තේ එකක් හදාගෙන එන්න. Tem sabor. බල.
පේ කරේ. එනවා සඳරනේ අම්මේ අපි යන්නම්. හරි සර්. අද කොහොමද පන්ති රැණ කොහොමද වෙලා ගිහිල්ලා තියෙන්නේ? ඔව් ඒකටත් එක දැනුම් අහන්න නැති දැන්. නිකන් යනවා. 2025 ගණිතය නව පන්ති ආරම්භය. ගවේෂි මහනුවර අපේ ගණිත පන්තිය අරුක්කල NCI මහනුවර ඒ මග පල්ලකැලේ ජනකසී ජයසිංහ සියලු විමසින් 077යි 413යි 73යි 14. සඳරේන ඔව් බා ඔබ මොකක්ද හරියට කියලා තියෙන්නේ මොකද්ද බා ඔබ දන්නේ නැද්ද දන්නේ මම මොකක්ද කියලා තියෙන්නේ අනේ ඵලයන් බා ඔබ දන්නේ නැහැ වගේ ඉන්නේ නැතුව ඵලයන් මොකක්ද වෙලා තියෙන්නේ ඵලයන් යනහක දැන් යන්න බා හෙලෝ සුදු කියන්නේ අනේ පැටිය ඔයා යන්න මට ගෙදරින් යන්න එපා කිව්වා මොකක්දනේ දැන් ඔය කලින් කිව්වා ඔයා යනවා කියලා මං ඒ නිසා මමත් යන්න ලෑස්ති වුණා දැන් ඔය එකපාරටම කියනවා මේ මම යන්නේ නැහැ කියලා ඒ හින්දා මං ගිහලා වැඩක් නැහැනේ කියන දේ හරි විදිහට පැහැදිලිව කියන්න තේරුණාද හරි අනේ ගුරු මම විහිළුවක් කරේ මං එනවා හරිද නපුරි ළඟ හිටියනම් දෙන්නේ ගුටි ඈ හෙලෝ මේ ඔබ ගියාද මම අප කලින්ම ගියා හරි එන ඵලයන් ඌ දිසෙලද ඌ ගිහලා බා ඌ පන්ති වෙන්නේ ඉතින් ඒ බං අපි තුන් දෙනාගේ වැඳුම් ගත්තනේ. ගතගත් ඔක්කොම ලිකට නරම කොහොමද? අපි කොහොම එනකොට ඉතින් ට්‍රිප් යන්න පුළුවන්ද බං? ඉක්මනට වෙලා යනවා. ටයිම් එකට යන්න ඕනේ. අස්ස. අයියා වෙලා යනවා. සුබෝදයසක් වශයෙන් සුබෝදයසක්. කවදාද යන්නේ නැවසරයි. අපි මේ කාර්යකාවක් කියන්නේ විරෝධකාරකයක් තමයි නෙවෙයි. අපේම අධ්‍යාපන කරනවා. යමක් Tamanට ඉගෙන ගන්න තියෙනවා. ඒ ඉගෙන ගන්න දේවල් ළමයි ඉගෙන ගන්න. මම ළමයින්ට කිව්වා අවශ්‍ය පොත් පැන්සල් ගේන්න කියලා. මම ඉතින් පිළිවෙලකට වැඩ කටයුතු කරා කියනවා හිතනවා. අනිත් එක තමයි සංකාරයක් කෙනකොට බැරිවෙනවා. අපි ඔය හරි කිසිම කවදාවත් සෙනගින් තරක් බලන්න වැවක් බලන්න විතරක් නෙවෙයි. Tamanට දැනෙනවා මෙන්න අපේ අධ්‍යාපන වැදගත් කියලා. ඒක සටහන් කරගන්න. ඊළඟට තමයි වැරදි දාතට සංචාරය යනකොට දැන් ඉඳන් බහිනවානේ. සමහර විට ඔය ළමයින් අපි කෙනෙක් මගහැරුණා. අපි හිතමු ආකාරය කරන්නේ ළමයාට අපි මගහැරුණා. ඒ වෙලාව ළමයි එතනින් එහාට යන්න බෑ එතනම ඉන්න. අපි කොහාට ගිහින් මගදී අපි දන්නවා අපි ඇත්තේ මෙතන. එතන ළමයි ඇති. ඒලා අපි අපව අහන්නේ. ඒක නිසා මම දන්නේ අයිඩන්ටිටි බට පන්සල් සායව දෙනවා ඔබට. ඉන්සර්නයි කියලා බුදුරට ආයි එනම් මේ ගමන සාර්ථක කරගන්න ආකාරයෙන් මේ ගමන කියලා සාර්ථක අවසන් කරලා අපේ ගමනකට එල්ලමින් කරනවා. සඳරේනු කවුරුත් කරා ගන්න ඕනේ.
ඒ සබාරින දුක් විඳිනා මම මේ ඔයාට මම එකපාරක් දෙපාරක් කියලා තිබ්බා සඳරේණුගේ අතෙන් අල්ලන්න එපා කියලා හරිද? මොකද්ද ඉස්සර ඔයාට තියෙන ගනුදෙනුව? ඔයාට මොකක්ද තියෙන්නේ? මෙයාත් එක්ක තියෙන ගනුදෙනුව. ඔයා බලා ගන්න. සඳරේණු මගේ කරන් තමයි මම පස්ස බලන්නේ. ඒක බලාගෙන. ඒක දැනගන්නවා. බලාගමු. බොහොම හොඳයි ඇදලීම. බොහොම හොඳයි. දැනගෙන ඉන්නවා. හරිද ඉස්සර? කොහොමද තෝරගෙන කතා කරන්නේ? සෝරි සර්. නමාස විසද්දෙන්. එයා කියනවා එයාට වටෙන් කියලා ඉන්නවලු. ඔයා තුන්මන් හන්දි ගන්නවලු අත් අල්ලගෙන කතා කරනවා. දැන් ඔයා දන්නවනේ මගේ හැටි කොහොමද කියලා. මම ඉතින් එයා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. මම යාළුවෝ මොන්ටම ගියා මට ඔයත් ඕනේ. වැඩිපුර එයා නිත්‍ය කියන කිසිම දෙයක් ඔයා විශ්වාස කරන්න යන්න එපා. නිත්‍ය හරිය කපටි. මම ඉන්න හැමදේම පරිස්සම් කරගන්න. ආවේ. පොහොසත් රටකට දැනුමින් ආකල්පයෙන් පොහොසත් දරුවන් තනන ඉතිහාස පාඩම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා රජයේ පාසලක වසර 15කට ආසන්න කාලයක් පළපුරුදු ගුරුවරයෙක් පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී පෙරදිනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාධාරී ධම්මික පෙරේරා මෙහෙයවන ඔන්ලයින් පන්තිය. ඔබත් එකතු වන්න. සඳරේනු අනේ සඳරේනු නැගිටින්නකෝ අනේ සඳරේනු නැගිටින්නකෝ අනේ සඳරේනු නැගිටින්නකෝ සඳරේනු ડોક્ટર බලන්නකෝ ළමයි එහාට යන්නකෝ අනේ සඳරේනු කලබල වෙන්න එපා අනේ අනේ සඳරේනු අනේ මේ ලීලාගේ බාරකාරය කවුද?
අනේ සඳරේනු එන්නකෝ ඔයා අයින් පොඩ්ඩක් මම තමුසිරි කිව්ව ෆොටෝ ගන්න එපා කියලා නේද එන්න කල්පනා වෙන්න තුනේ දෙන්න වාඩි වෙන්නකෝ ඔයාගේ කවුද මේ කවුද මේ වගේ මොකක්ද මේ අනේ සඳරේනු ඇක්සිඩන්ට් වෙලා මම කඩේට ගිහිල්ලා එනකොට මම කිව්වා මෙයාට ෆොටෝ ගන්න එපා කියලා ඇත්ත එක හරි බලනකොට මෙයා ඇක්සිඩන්ට් වෙලා අනේ සඳරේනු මට වේගලා දෙන්නකෝ අනේ ලෙඩා නැතිලා දැන් බාහියක් තිබුණා මොකද ලෙඩා නැතිලා තව පැය සඳරේනු කාලවලින් මෙයා වාටලා මේ ඇඳගෙන දාන්න මේ ඇඳගෙන සඳරේනු ඒ මගේ අතේ අපේ පොඩි හැමදේම බලාගන්න මගේ දරුවා මම දැන් අපේ තාත්තට මොකක්ද කියන්නේ නාමක ඔයාලා මේ වැඩි ටිකක් පැට් කීමෙන් කටයුතු කරන්න එපා. දැන් වෙන කිරුක්කු වෙලා ඉවරයි. බල සඳරේනු මෙතන හරි හරි බං ඔය ගන්න එපා මේ අම්මා අයියෝ හඳන්න එපා බබා. තමුසේ ආයෙ මොකටද ආවේ ඈ සඳරේනු කරන්න පුළුවන් හැමදේම කරලා ආයෙන මංගාවට මම මොනවද කරන්නේ දුම්බේ ගෑනිට මම ඒකේ තියෙනවා දෙයිනෝ යම යා ආයෙන පස්සේ මේ අසල්වැසියෙක්ද? සඳරේනු කියලා කෙනෙක් ගැන ඔබතුමා දන්නවා. ගෙවල් ආවේ. තව පවුලේ කීයද කොයි ඉන්නවද මාත්‍ය ගන්න විදියට. හතර දෙනෙක් ඉන්නවා. එතකොට යා ක්ලාස් ආහාරම යනවා නේද? ඉතින්ලා ඒක මේ ඉස්සර තුම්මන් හන්දියක් තියවන්නේ නේද? තුම්මන් හන්දියෙන් වමට. එතකොට මේ සඳරේනු ගැන ඔයා ටිකක් දන්නේ නැත්තේ මේ. ගමේ කොහොමද කාර්යය? වරදක් නෑ. වරදක් නෑ බොල දන්නේ හැටියට නේ. ඔව්. ඒකතර වෙලා බලනවා. ડોක්ටර් විස්තරය දැනගත්තොත් වහම පොලිසිය දන්නවන්න. ගෙදර කවුද? Action. ගෙදර කවුද? ඔයාද නිත්‍ය කියන්නේ? ඔව් සර්. අපි ආවේ සඳරේනුගේ මරණය සම්බන්ධව කටුත්තරයක් ලබා ගන්න. ඔව් සර්. ගෙදර වැඩි හිටිය කවුරුද නැන්ද අය? නෑ සර්. වාඩි වෙනවා සර්. බොහොම ස්තුතියි. ආපට අගෙන්ද ඔගේ හරියට. මේ මරණය වෙලාවේ සඳරේනු ඉඳලා දින්නේ ඔයත් එක්ක. ඔව් සර්. දැන් ඔයා ගැන තමයි හුඟක්ම අපිට සැක තියෙන්නේ. මම කිසිම වැරද්දක් කළේ නෑ සර්. වැරදිකාරයෙක් වැරදි කරයි කියලා කියන්නේ නැහනේ. නේද? ඒක නිසා මේ වැරදි හොයාගල ඉස්සරහට යනවා. ඔව් දැන් ගමේ මිනිස්සුත් හුඟක් කියන්නේ ඔයා ගැන ඔයාගේ පැත්තට තමයි 90%ම ඔයාගේ පැත්තට තමයි වැරද්ද වැටෙන්නේ. ඒක ඔයා පිළිගන්න ඕන. අපේ මනුස්සයන්ගෙන් ඔයාලට එච්චර හොඳ ආරංචියක් ලැබෙන්නේ නැහැ වගේ අපිට තේරෙන විදිහට. ඒක තමයි අපි ගමේ කීප දෙනෙක්ගෙන් අහලා බලුවා මේ ගැන. මේ සම්බන්ධව. ඒ කියන්නේ සඳරේනුයි සෑහෙන කලින් යාළුවෝ. ගොඩාක් බැදීමක් තිබලා තියෙනවා. ඒතරම ඔයත් එක තමයි ඉඳලා තියෙන්නේ සඳරේනු. පිළිගන්නවද ඒක? ඔව් ආලා මේ යා මිස්ටර් ටික. මොකද්ද මේ නීතියට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. නීතිය අන්ද නැහැ තේරුණාද? ඔයාට ආයේ අපි පොලිසියට එන්න ඕන වුණොත් අනිවාර්යයෙන්ම එන්න ඕන. අනික ගෙදරින් කොහෙවත් වසන් වෙන්නත් බෑ. අනිවාර්යෙන් පොලිසියට එන්න ඕන හරිද? අපි දැන් දුන්නොත් ආයේ. අපි ගිහින් එන්නම් එන්න. හරි සර්. අපි ආයේ එන්නද මෙතනට ආයේ? සරාලන් අනේ මන්ද හැමදාම මේ අපේ අම්මට ඇප් එක ඇල්ලන්නේ.
දුවේ බය වෙලාද? කවුද තමගේ තාත්තද මේ? ඔව් සර් තාත්තා. ආ. කවුද මාතු? මම CID ඔෆිස් ප්‍රසන්න. මම බුඩෝ කරගෙන මෙතන වාඩි වෙන්නේ. සර් මම ඇත්තම කියන්න. මම සඳරේනුත් එක්ක යාළු වෙලා නැහැ. හිටියේ නේ. හැබැයි යාළුගේ දේ නම් ආශ්‍රය කරා. එතනින් එහාට කිසිම සම්බන්ධයක් ඇත්ත එක්ක මගේ අතර තිබුණේ නැහැ. තමුන් ඇත්තමද කියන්නේ? ඇත්තම කියන්නේ. ඊට අපිට සාක්ෂි දෙන්න තියෙනවා තමුන් මගේ සම්බන්ධය ගැන. සෑහෙන දේවල් අපි බලන්න කියලා තියෙනවා. අපි මේ වෙනකොට හොයාගෙන තියෙන සෑහෙන දේවල්. ඊකේ බොරු කරන්න නැති වෙන්න එපා. තේරුණාද? අම්මා අනේ දැන් අද මට බයිට් හදලා. ඔව්. බොන්න ගෙනල්ලා. ඔව්. මාමට මන් නිසා කරදරයි. මාලා මචං බාවට කිසි කරදරයක් නැහැ. බොහොම දවසක අපේ ගෙදර වරෙන් මචං. මං සල්ලි වල ලෝස් නැති එකම මිනිහ මං විතරයි මචං. සල්ලි වල ලෝස් නැහැ බං. මත් තියෙනවා මාල් තියෙනවා. උඹට තාමත් කද ඕනේ මචං. ඒක ඇති. ඇති. නේ මචං මට ඔය බෝතල් මත් දවස් තියෙනවා මචං. ඇති. එහෙම කරන්න එපා මචං. මම මේක බොන්නේ තනියෙන් බොන්න බෑ. උඹත් එක්ක බොන්නේ ගෙනායි උඹ බීව මචං. මගේ ගෑණික ළමයි බලන් ඉන්නවා මම. උඹ විතර නෙමෙයි. අපේ ගෙදරත් ඔය පන්න තියෙනවා. අපි බිව නොබිවිද තමයි අපි යන්නේ මචං. අපි බිව නොබිවිද තමයි මචං අපි යන්නේ. ඒ වුණාට බිව බව අහුවෙනවා මචං. ඒ වුණාට අපි ඇඳට ගිහින් නිදා ගන්නවා මචං. ඒකයි. පස්න තියෙනවා. හරි ළමයි මම. උඹත් මං කියන විදිහට වැඩ කරපන්. හරිද? මගේ බයික් කරන් බොපලයන් ගෙදර යන්න බෑ. මම පයි යනවා. බෑ නම් උඹට මං ගිහින් දානවා. උඹ පොලියට අහන්න උඹ මොකද වෙන්නේ? මම වෙලම යකෙකුට බය නැහැ. සඳරේනු ඔයා මට ගොඩක් මතක් වෙනවා මෙනික. මට තේරෙනවා ඔයා මගේ ළඟ ඉන්නවා කියලා. අනේ මෙනික ඔයා මගේ ළඟට ඉන්නකෝ. අනේ මෙනික ඔයා කොහෙද ඉන්නේ? සඳරේනු සඳරේනු පුතා ඇයි මේ? යනවා ගන්න වගේ පාඩු ඉන්න දීලා. පුතා තාත්තේ ඇයි පුතා ඉඳලා කතාකද? ඔව් තාත්තේ ඔව්. හරි කවුරු බෑද? හරි පුතා ඔය විකාර ගෑගෙන නැතුව කියලා කුජේ ගන්න. ආයන්න යන්න පුතා. හරි. නමද? අනේ නමද? අර කෙල්ලේ ආත්මය හොල්මන් කරනවානේ. මේ අපේ කොල්ල කෑ ගහනවා. ඔව් දෙමි දැන් තමයි. හරි නමද? හරි මම සදෙන්නම් හරි. බං එනවාද හෙට? ඔව් ඔයා එනවා? ආවුණා නෑ අද. අවුලක් නේද? යන්න පුළුවන් නේ තනියෙන්? පුළුවන්. බය නෑනේ. අනේ හොඳ බයක් හිතෙනවා. බය වෙන්න එපා. හොඳ. මම යන්නත් ඕනේ. මම යන්නම් බයි. කොහෙද දුවේ ගියේ? අන්ති ගියා. එතකොට රාලහාමි ඔව් සර් මේ මෙතන තමයි ඊයේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් ඒ මරණය සෑහෙන අභිරහසක්.
මට හිතෙන්නේ සර් වා කියන කවුරු හරි පහර දීමකින් මේ සිද්ධිය වුණා කියලාද? බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්. මම නම් හිතන්නේ නැහැ මේක ඉතින් ඇඟේ තැනුම් පාරක්වත් නැහැනේ. ඔය මේ බෝනේ සිවුරුම් පාරක් තිබ්බද කොහෙද බෙල්ල හරියේ. එන්නේ හරි තිබ්බලු නේ. ඔව් සර්. මේක පොඩ්ඩක් හොයන්න විමර්ශනය කරන්න වෙනවා. මේ ඇසිලිදුරු සාවිකාර නැදරාලාමි. ආලාමි. ඔව් සර්. එතකොට මේ කොයි පැත්තෙන්ද ඔය ගෑනු ළමයි ඇවිල්ලා තියෙන්නේ? සර් මේමයි. ගෑනු ළමයි දෙන්නෙක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා මෙහෙට. එක ගෑනු ළමයි කොටියේ පල්ලයට බැලලා ගියේ තියෙනවා. එක ගෑනු ළමයි තමයි සර් මෙතන මේ මැරලා ඉඳලා තියෙන්නේ. එතකොට සර් එනම බයික් කියලා මේ පැත්තෙන්ද කියලා තියෙන්නේ. ඔව් මේ පල්ලයට බැලලා ගිහින් තියෙන්නේ. පන්ති කියලා ආපු ළමයි දෙන්නේ නේ. එහෙම තමයි. ඔව් එක්කෙනෙක් අතේ පොත් බෑග් එකක් තිබ්බා තියෙන කළු පාට. මමත් ඔය කියන විමර්ශනය කරන්න වෙලාවලා මේක කොහොමද නවත්තන්න මෙපා ඔයගොල්ලෝ විමර්ශනය නෑ සර් මේ වෙනකොට මේ කොහොමද ඩයිද දිහාම මොනි සාක්කියක් ඕන නෑ කොහොමද නවත්තලා නෑ මේක මේ වෙනකොට සර් මං එන බයික් එක අරගෙන හොඳයි හරි නමස්කාර කියන්න කවුරුත් අරහතෝ සම්මා සම්බුද්දස්ස ආලි අම්මා යන්නේ ආශිර්වාදය යලි මේ පනතෝන් යක්ෂණී මෙතනට කැඳවාගෙන ගියොත් ආපගේ මේ පූජාව සාර්ථක කර ගැනීමට සාර්ථක කර ගැනීම සඳහා මෙතෙන්ට වැඩම වන සේක්වා යක්ෂණීයන්ගේ ආශිර්වාදය දේවතාවන්ගේ සේවාශිර්වාදය ලැබීමේ මහතෝන් දික්ටි මේම ස්ථානයට කඩාවැටින්න පළමුවෙන් ඔබ මෙතනින් ඵලයන් ඔබ යක්ෂණියේ ඔබ මෙතනින් යන්න ඕනේ කැමති වියන් ඔබට යන්න බැරිද නර බිල්ල ඔබට දෙන්නේ නැහැ කුකුල් බිල්ල අරගෙන ඵලයන් මෙතනින් මට නර බිල්ලක් ඕනේ. ඔබට නර බිල්ලක් දෙන්න මට නෑ ඔබට දෙන්නේ කුකුල් බිල්ලක් ඔබ දැනගනින් මම දේවක මට ඉහලින් එක යක්ෂණියෙක්වත් මේකේ නෑ ඔබ ඒක දන්නේ නැද්ද මට ඕනෙමයි. ඔබට ඒක දෙන්න නෑ ඔබට කුකුල් බිල්ල විතරයි දෙන්නේ ඒක අරගෙන ඵලයන් මෙතනින් වාගේ යක්ෂණියන්ගේ මේ දෙර ආත්මාපි ළඟාදනී ස්වා උඹාවද උඹාපු කාරණේ මන් දන්නවා උඹාවේ කොල්ලෙක් ආරක්ෂා කරන්න නේද කාටවත් කරදරයක් කරන්න නෙමෙයි නේද හා එහෙනම් උඹ බය වෙන්න එපා උඹට කෙරෙන්න ඕන කටයුතු අපි කරගන්නම් ඒ කොල්ලව අපි ආරක්ෂා කරලා දෙන්නම් උඹ මෙතනින් පිට වෙලා යන්න ඕන දැන් උඹ යන්න ඕන දැන් උඹ ඵලයන් මෙතනින් දැන් මං අවුස්ස ගන්නේ නැතුව යන්න මෙතනින් පිට වෙන්න මෙතනින් පිට වෙන්න වගේ වචනට ඉහලින් කවුරුවත් මෙතන වැඩ කරන්නේ නැහැ මොන යකෙක්වත් වැඩ කරලා නැහැ ආයිබෝ වේවා සියලු ලෝක සත්‍යාවේ හරි එහෙනම් පරිස්සමෙන් යන්න කවුරුත් යන්න මේක දැන් හොල් මාත් කොහෙද ට්‍රිප් එකක් යනවද ඇක්ෂන් නමස්කාර වේවා ඔබට ආශිර්වාද වේවා හරි මේ කටයුත්ත මෙතනින් හමාරයි ඔබට ආශිර්වාද වේවා තපද කෝබන් අරුණ දැන් දෙන්න මාරු වෙන්නේ නැතේ ඔබට ට්‍රැක් ද බං
අයින් එන්නේ කිව්වා. සිංහලෙන් කිව්වනේ වාට මෙතන යන්නේ. පැත්තට එන්න ඕනේ. ඔව්. අපි මෙහාට. මෙයාටද මෙයාට තියන්න ඕනේ. මෙයා මේ පැත්තට පනින්න ඕනේ. අයියෝ. ඔව් ඔයා මං ඉන්න පැත්තට. ඇයි දැන් ඔච්චර සිංහලෙන් ඔයාට තියන්න වාට කිව්වා ඇහුන්නේ නැද්ද? වාට කිව්වා ඔයාට තියන්න ඕනේ. වැඩ ඉවර නැහැ කියලා ඔයාටයි මං තියන්නේ. ඊට පස්සේ ඔයා එන්න ඕනේ මාව පොරපදා. මෙච්චර සුද්ධ සිංහලෙන් ළඟට මඩ කාලා කියලා තේරෙන්නේ නැහනේ. මේ කිව්වනවත් එක්කම මෙහෙට පයින්න ඕනේ. දෙයියනේ. මෙයා මත් මේ මෙහෙට එන්නකෝ. දැන් මෙච්චර සිංහලෙන් කිව්වනේ. ඔයාට මොලේ නැද්ද? මෙච්චර කියද්දි. මෙච්චර රෑයක මිනිස්සු තියා ඉන්න බෑනේ. මෙයා මෙතන ඉන්නේ. හරිද? මතුරගෙන. ඊට පස්සේ මෙතෙන් එනවා. මතුර නතර. හරිද? ඊට පස්සේ පොඩ එහාට යනවානේ. එයාට ඔයා එහාට යන්න ටික. ඔව් හරි මෙයා යනවා. ඊට පස්සේ මෙතෙන් ආවා මෙතෙන් එනවා. අනේ ඵලයන් බයියා. අම්මත් ඉන්න අම්මා ඉල වාඩි වෙලා තියෙනවා. ඈ මම හිනාවුනේ මොකද කියලා.